ඩොක්ටර් රොමෑන්ටික් නවකතාවේ දෙවැනි කොටසත් එක්ක මම ඔයාලව ආදරයෙන් එකතු කරගන්නවා. කතාව කියවලා ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලත් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලත් මම ආදරයෙන් ඉල්ලනවා. ඒ වගේම යාළුවනේ මේක සාමාන්‍යයෙන් YouTube එකේ දකින්න ලැබෙන්නේ නැති විදිහේ කතාවක්. සාමාන්‍ය මෙඩිකල් හොස්පිටල් කතා එහෙම YouTube එකේ ගොඩක් අඩුයි. චුට්ටක් ඔයාලට වෙනසක් දැනෙයි ඒ හින්දා. ඉතින් අපි කතාවට යමු. ගෙනාපු මෙඩිකල් කිට් එකෙන් ප්ලක්ස් ඔක්සිමීටර් එක දකුණු අතේ මැදැඟිල්ලට සෙට් කරපු මම ඉක්මනට ස්ටෙතස්කෝප් එකෙන් හාඩ් බීට් එක චෙක් කරනකොට නම් මට හිතාගන්න අමාරුනේ නෑ වෙන්න යන දේ. හාට් එක ගොඩක් හිමින් ගැහෙන්නේ. රතු පාටින් වැටෙන අංකවලිනුත් පහළට බහින ඔක්සිජන් ලෙවල් එක හින්දාත් දැනුණු සැකයට පෙන් ලයිට් එකෙනේ පියවුණු ඇස්සරලා බැලුවේ කළු ඉංගිරියාවයි. පොඩි තිත්තක් වගේ තියෙන කළු ඉංගිරියාව දැකපු ගමන් තවත් පරක්කු නොවී බඩේ තුවාලය බලන්න හිතුවා. එයා ඇඳගෙන හිටපු සුදු අත්දිග ෂර්ට් එකට කලින් නිල් පාට ටයි එක ගලවපු මම එයාට කතා කරන ගමන් බොත්තම් ගලවන්න ගත්තා. සර් මම දැන් ඔයාගේ ෂර්ට් එකේ බටන් රිමූව් කරනවා. බොත්තම් එකින් එක විවර වෙනකොට මගේ ඇස් ඉස්සරහා ඇඳුනේ හොඳට ව්‍යායාම කරලා හදාගත්තු රෝම පිරුණු පපුවයි සම්පූර්ණයෙන්ම කවිසිය විවර කරපු මම තුවාලය දිහා බලද්දි දැක්කේ තාමට ලේ එන බව. මුලින්ම ග්ලව්ස් දෙකක් දාගත්තු මම ඔහුගේ බඩේ තුවාලේ වටේට ස්ටෙතස්කෝප් එක තියලා පරීක්ෂා කළා. බඩවැල් වල ශබ්දය සාමාන්‍ය විදිහට ඇහෙන නිසාත් ව්‍යායාම හින්දම යකඩ වගේ හයියේ ඒ බඩ තද කරද්දි අනවශ්‍ය තද ගතියක් නැති නිසාත් වාසනාවකට වගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානි වෙලා නැති බව මට තේරුණා. ඇඟිලි තුඩු වලින් තුවාලේ හැම දෙපසට කරලා මම බැලුවේ තුවාලේ ගැඹුරුද කියලා. සර් බය වෙන්න එපා. තුවාලේ නම් අවුලක් නෑ. තුවාලේ ගැඹුරු නොවුණු එකේ මෙහෙම හැසිරෙන්න එක්ක ඔලුව කොහේ හරි වදින්න ඕනේ. නැත්තම් ඩ්‍රග්ස් අරගන්න ඕනේ. ෆෝන් එකේ ටෝච් එක ගහගත්තු මම නැවිලා මේ තරුණයාගේ ඔලුව හොඳටම වම් පැත්තට හරවලා පිටිපස්ස බැලුවේ කොහේ හරි වැදුණු පාරක් තියෙනවද බලන්න. එහෙම දෙයක් හොයාගන්නත් නැති එකේ දෙවැනි එක තමා වෙන්නේ නැත්තේ කියලා මගේ යටිහිත කිව්වා. මේ සර් තමුන් ඩ්‍රග්ස් අරන්ද ඉන්නේ? කම්බුලට තට්ටු කර එසේ ඇසුවත් පිළිතුරක් නැති බැවින් ප්ලස් ඔක්සිමීටර් එක දෙස බැලූ මම දුටුවේ තාමත් අඩු ගාගයක ඇති ඔහුගේ හෘද ස්පන්දනයයි. මෙඩිකල් කිට් එක අවුස්සා නාලොක්සොන් එක ගත් මා ඉක්මනින්ම ඔහුගේ අතට ඉන්ජෙක්ට් කළේ ඔහුව තවත් නරක අතට හැරෙන්නට පෙරය. තුවාලය නෝමල් සේලයින් එකකින් හේදුවේ ඒ මූණේ මද වේදනාවක් ඇදෙන කොටයි. මම බිතඩින් දාපු ගෝස් කෑල්ලකින් තුවාලය අවට පිරිසිදු කරලා ඒ මත ඇන්ටිබයොටික් ක්‍රීම් එකක් ගාලා පිරිසිදු ගෝඩ් පෑඩ් එකක් තියලා මයික්‍රොපෝර් ටේප් එකකින් හොඳට සීල් කළා. හිමිහිට රිකවරි පොසිෂන් එකට තරුණයව ගන්නකොට මම දැක්කේ පිටිපස්ස සාක්කුවේ තියෙන පර්ස් එක. ඒක අරන් පැත්තකින් තියපු මම ආයෙමත් හාඩ් බීට් එක චෙක් කරනකොට මට හිතුනේ තිබුණට වඩා යම් තරමක් හොඳයි කියලා. ඇඳ උඩින් තියපු පර්ස් එකේ වටය බලනකොට මගේ ඇස් උඩ ගියේ ඒ පර්ස් එක ගොඩක්ම ප්‍රසිද්ධ මොන්ටිබ්ලාන් බ්‍රෑන්ඩ් එකක් කියලා දැකපු හින්දයි. පර්ස් එකේ තිබුණු වයිට් ස්ටාර් එකෙන් මම ඒක අඳුන ගත්තේ. මේ පර්ස් එකක් ලක්ෂ 2ක්වත් වෙනවා කියලා මම දැනගත්තේ අපේ මේන් ඩොක්ටර්ගෙන්. මොකද එයාට මේ පර්ස් එකක් තෑගි ලැබිලා තිබුණා. තෑගි දුන්න දෙක ගාන බලන එක හොඳ නැති වුණාට තෑග්ග දුන්න කෙනා හොඳ වැදගත් පෝසත් කෙනෙක් හින්දයි මමයි ඩොක්ටර්යෝ එකතු වෙලා ඒකේ විස්තර හෙව්වේ. එච්චර ගණන් පර්ස් එකක් පාවිච්චි කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම මෙයා සල්ලිකාරයෙක් වෙන්න ඇති. එහෙම හිතලා පර්ස් එක ඇරපු මට ලංකාවේ මෙන්ම තවත් විදේශ රටවල් කිහිපයකම බෑන් කාඩ්ස් හම්බ වුණේ නම් සල්ලි නම් එක රුපියලක්වත් නැති අතරතුරයි. ID එකයි ඩ්‍රයිවිං ලයිසන් එකයි තිබුණ හින්දා මම බැලුවේ නම ගම ටික බලා ගන්නයි. විද්‍යුත් විද්වාන් වීරකොඩි. අම්මයි තාත්තයි හින්දි පිස්සෝ වගේ. වයස මට වැඩිය අවුරුදු 2ක් වැඩිමල්. ඒ කියන්නේ 30යි. හිමිහිට අනික් සාක්කුවත් බැලුවත් දුරකථනයේ නුවයෙන් මොහු පිළිබඳව කාට දැනුම් දෙන්නද? පිරිසිදු පිළිවෙල ඇඳුම, හැඩි දැඩි ඇඟ, මත්ගතිය එක්කම පිහියැන්නුම මේ සියල්ල එකට කැටිව හිතට දැනුනේ අමුත්තක්. මේ මනුස්සයා ඩ්‍රග් ඩීලර් කෙනෙක්වත්ද? බෙල්
මම අහක යන නායක ඇදලා අරන් රෙද්දස්සේ දාගෙනද බං? එහෙම කියුමා බෙල්ව හුරතල් කිරීමට සැරසුනද ඇසුණු සීනු හඬට බෙල් නැට්ට කෙළින් කරගෙන පුරන්න පටන් ගත්තේය. දොර අරින්න ගියපු මා දුටුවේ ලේ ගෑවී ඇති මගේ ඇන්දුමයි. ගෙස්ට් රූම් එකේ බාත් รู මකට දිව්මා එහි කබඩ් එකෙන් ගත් බාත් รู එක පටලා ගත්තේ ටී-ෂර්ට් එක පමණක් ගලවා දමමිනි. කෙටි කලිසම කොහොමත් නොපෙනෙන බැවින් දෝතට ගත් වතුර හිසෙත් මූණෙත් දවරාගෙන මා දොර ළඟට ගියේ ඒ මව හෝ පියා නම් නොවන බව දැන දැනමයි. ස්ටෙතස්කෝප් සාමාන්‍ය ව්‍යවහාරයේදී ඩොක්ටර් නලාව කියලා හඳුන්වන්නේ මේකට තමයි. මෙඩිකල් කිට් හදිසි අනතුරකදී හෝ අසනීපයකදී මූලික ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන බෙහෙත් සහ උපකරණ එකතුව. ප්ලස් ඔක්සිමීටර් රුධිරයේ ඔක්සිජන් මට්ටම සහ හෘද ස්පන්දන වේගය මනින කුඩා විද්‍යුත් උපකරණයක්. පෙන් ලයිට් වෛද්‍ය පරීක්ෂණ සඳහා. ඇස් උගුර බැලීමට නිපදවූ පෑනක හැඩදි කුඩා විදුලි පන්දම. නලොක්සෝන් මත්ද්‍රව්‍ය හෝ වේදනානාශක අධි ලෙස ශරීරගත වීමෙන් ඇතිවන මාරාන්තික තත්ත්වයන් හුස්ම හිරවීම වගේ වළක්වන ඖෂධය. මයික්‍රොපෝඩ් ටේප් සමට වාතය ලැබෙන සේ නිපදවූ සියුම් සිදුරු සහිත මුදුල් කඩදාසි ප්ලාස්ටර් වර්ගයක්. රිකවරි පොසිෂන් සිහි නැති අයෙකුගේ ශ්වසන මාර්ගය විවෘතව තැබීමට රෝගියාව ආරක්ෂිතව පැත්තකට හරවා තබන ඉරියව්ව. ඉතින් යාළුවනේ කතාවට කැමති නම් චුටි ලයික් එකකුත් දාලා සබ්ස්ක්‍රයිබ් කරගෙනම යමු. ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකකින් මට කියන්න. අනික් මොනට අනික් කොටසෙන් හම්බ වෙමු.